හරි ඉතින් යාළුවනේ අද ආව ඉතින් සුපිරි අලුත් වීඩියෝ එකක් කරන්න. අලුත් කියන්නේ අද සරුංගලයක් යවන්න හදන්නේ. මිනි කැප්ෂන් එක තමයි සරුංගලය යවන්නේ. හරි ඉතින් යාළුවනේ මම සරුංගලේ නම් වැඩ ටික සේරම ඉවර කරලා තියෙන්නේ. දැන් ඉතින් මිනි කැප්ෂන් ගේ ලෝගෝ එක තියෙනවා. ලෝගෝ එකත් ගෙනාවා දැන්. මේ ඉන්නේ මිනි කැප්ෂන් බුවා. හරි ඉතින් මිනි කැප්ෂන් ගේ ලෝගෝ එකක් තියෙනවා. මිනි කැප්ෂන් ගේ ලෝගෝ එක සරුංගලයට ගහගන්න තමයි යන්නේ. හරි ඉතින් මේ කැලේ සෙට් වෙමු. හරි ඉතින් යාළුවනේ දැන් ඉතින් මිනි කැප්ෂන් ගේ ලෝගෝ එකේ ගම් ගාලා ඉතින් සරුංගලේ ගැලවෙන්නේ නැති වෙන්න අලව ගන්න ඕනේ. දැන් ඉතින් ඒක තමයි මම ඔය කරන්නේ. එහෙනම් යාළුවනේ බලන් ඉන්න ගමන් ලයික් එකකුත් දාන්න. ඒ වගේම යාළුවනේ ඉතින් මිනි කැප්ෂන් එක බලන්න මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔය සරුංගලෙත් අරන් ඉතින් දැන් වෙලට තමයි යන්නේ. හරි ඉතින් යාළුවනේ ඉතින් දැන් ඉතින් සරුංගලේ යවන්න තමයි යන්නේ. දැන් ඉතින් වෙලට තමයි යන්නේ. පිටිපස්සේ තියෙනවා සරුංගලේ. එහෙනම් ඉතින් අපි යවමු. හරි ඉතින් යාළුවනේ ලොකේෂන් එකට දැන් තමයි ආවේ ඉතින්. අර පේනවනේ ඉතින් වැව් පිටියක තමයි යවන්න ගන්නේ වැවක. ඇත්තටම ඉඳක් තියෙනවා ඉතින්. දැන් ඉතින් බුදුම චුට්ටක් නෑ වගේ. එනදී අපි යවලම් බලමු. හරි ඉතින් යාළුවනේ ඉතින් ඔයාලට පේන්න ඇති ඉතින් යවපු ගාම උඩ ගියා ඉතින්. ගත්ත මරේ. හරි ඉතින් යාළුවනේ සරුංගලේ ඉතින් දැක්කා ඉතින් ගියපු ගාම උඩ ගියාද නම් සුප්‍රියටම අන්න බලන්න සරුංගලේ. මිනි කැප්ෂන් එකක් ගහලා ඉන්නේ ඉතින් ගැම්මට. මිනි කැප්ෂන් එකක් පේන ඇති ඔයාලට. හරි ඉතින් යාළුවනේ මම ඔයාලට කියවන්නේ ඉතින් හොඳට උඩ ගියා කියලා. හොඳට උඩ ගියාට යාළුවනේ එකපාරම උලන්න නැති වුණා. සරුංගලේ ඉතින් බිමටම බෑවා. උලන්න නැති කේස් එකක් තමයි තියෙන්නේ. කොහොම හරි ඉතින් උඩ යවනවා අපි. යාන්ත යාළුවනේ ආයෙත් ඉතින් හුලම් පොඩ්ඩක් ආවා. ඉතින් ඒ ඉතින් සරුංගලේ උඩ යන්න තරම් හුලම් ආවේ නෑ. ඔය උඩ ගියා වගේ පෙරුණාට සරුංගලේට හරියට සූලම් බදලා ඇල්ලුවේ නෑ තව. අපි ඉතින් කොහොම හරි කරලා සරුංගලේ උඩ යවන්න try මම කරන්නේ. ඉතින් අපේ තාත්තා පොඩ්ඩක් බලනවා යවන්න. හරි ඉතින් යාළුවනේ ඉතින් දැන් චුට්ටක් හුලං ආවා ඉතින් සරුංගලේ පොඩ උඩ නම් ගහගත්තා. දෙන්න බං සරුංගලේ වෙන්න. සරුංගලේ එකපාර හුලන් නැති වෙනවා. අද නම් හුලන් නැහැ චුට්ටක්. හුලගක් ආවා. උඩ ගහලා ඊළඟට පෙන්නන්නම්. උඩට ආයෙ එන්න බෑ. හරි ඉතින් ඔන්න යාළුවනේ ඉතින් සෑහෙන වෙලාවක් කට්ට කාලා දැන් තමයි සරුංගලේ උඩ ගහගත්තේ. හරි ඉතින් යාළුවනේ ඔයාලට පේනනේ සරුංගලේ කොච්චර උඩ ගහලාද කියලා. බලාකුල් ළඟටම ගහලා තියෙන්නේ. එහෙනම් යාළුවනේ subscribe පාරක් දාලා like පාරක් දාලා යන්න. ඔය ඉතින් යාළුවනේ ඔයාලට පේනනේ සරුංගලේ ඉතින් වැඩ පාරක් තමයි දාන්නේ. ඉතින් අහසේ උඩු ගෝනේ වැඩ පාර දාන්නේ.
හරි ඉතින් යාළුවනේ ඉතින් දැන් ඉතින් වීඩියෝ එක ඉවර කරන්න යන්න ඉතින් එහෙනම් යාළුවනේ subscribe කරලා bell icon එක all press කරලා යන්න එහෙනම් යාළුවනේ bye